මේ එල්ලිනෝ තත්ත්වය නිසාම නෙමෙයි මේ සාමාන්‍ය යල් කන්නේ අවසන් වුණාම ඔය වගේ ජල ප්‍රමාණයක් තමයි පහුගිය අවුරුදු 5ත් පොඩ්ඩක් සංසන්දනය කරලා බැලුවා. මේ ඇත්තම මේ වන විට ඒ ජල තත්ත්වයේ එහෙම වෙනසක් නැහැ. වැස්සත් එක්ක වැඩි වෙන විෂ බීජ වලින් ආරක්ෂා වෙන්න. ඩෙංගු අවදානමෙන් ආරක්ෂා වෙන්න මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න පැනඩෝල් විතින් පණිවිඩයක්. එල්නිනෝ තත්ත්වය තවදුරටත් සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය අද නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දෙනවා. එම දත්තවලට අනුව පැසිෆික් සාගරයේ මධ්‍ය ප්‍රදේශීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ සෙල්සියස් අංශක 2.3ක් දක්වායි. එය 2015-2016 වසරවල ඇති වූ එල්නිනෝ තත්ත්වයට ආසන්න අගයක්. මෙවන විට රටේ නිර්තදිග ප්‍රදේශවලට හැර සෙසු සියලුම ප්‍රදේශවල දැඩි වියලි කාලගුණයක් පැවතියත් ප්‍රධාන ජලාශ රැසක ජලධාරිතාව වෙනදාට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ද සිල්වා පවසනවා. සාමාන්‍ය අවුරුද්දේ කන්න දෙකම ඉවරුනාට පස්සේ කියන්නේ යල් කන්නේ අවසන් වෙනකොට සාමාන්‍යයෙන් මධ්‍යම හා සුළු ජලාශවල ජල තත්ත්වය ගොඩක්ම පහළම තත්ත්වයට වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔක්තෝබර් මාසයේ වර්ෂාවෙන් පස්සේ තමයි ඒවා නැවත මේ ජලයෙන් පිරෙන්නේ. ඇත්තම මේ අපේ ප්‍රධාන ජලාශ ගත්තොත් සාමාන්‍යයෙන් වෙනදා තියෙන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඇත්තම ඉතිරි වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම 40%කට වඩා වැඩි ජල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තම මේ එල්ලිනෝ තත්ත්වය නිසාම නෙමෙයි මේ සාමාන්‍ය යල් කන්නේ අවසන් වුණාම ඔය වගේ ජල ප්‍රමාණයක් තමයි පහුගිය අවුරුදු 5ත් පොඩ්ඩක් සංසන්දනය කරලා බැලුවා. මේ ඇත්තම මේ වන විට ඒ ජල තත්ත්වයේ එහෙම වෙනසක් නැහැ. සුළු පරිමාණ වැව් වල තමයි ඇත්තම අර ජලය කන්න දෙකම කරාට පස්සේ ගොඩක්ම අඩුම තත්ත්වයේ තියෙන එක ඉතින් සාමාන්‍ය තත්ත්වයක්. දැන් මේ දවස්වල නම් ජනතාව පරිහරණය කරන්නේ ඇත්තම අපි ජලාශවල ජලය නිකුත් කිරීම 90කට වැඩි ප්‍රමාණයක් අපි අවසන් කරලා තියෙන්නේ වගාව සඳහා යල් කන්නේ. ඒත් එක පානීය ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරොත් ඇත්තම හොඳයි කියන එක තමයි මගේ අදහස. මේ අතර එල් නීනෝ තත්ත්වය පිළිබඳව පුරෝකථන ලැබීමත් සමග කෘෂි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් පවසනවා. ප්‍රධානම අභියෝගය මෙන්න මේ කුසිකර්මාන්තය ඇතුලේ අපි මුහුණ දෙන්න තත්ත්වය. ඉතින් ඒක කළමනාකරණය කිරීම සඳහා විශේෂයෙන්ම මේවට කඳුකරයට වර්ෂාපතනය ලැබිලා ප්‍රමාණවත් විදිහට අපේ ජලාශය පිරීලා තියෙනවා. එතකොට ජලාශ ටික සම්පූර්ණයෙන් පුරෝගන ඊට පස්සේ ආපහු වියලි කලාපයට අවශ්‍ය ජල ප්‍රමාණය නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල මේවට සකස් කරමින් තියෙනවා. ඒක ඇතුලේ යම් ජල මාර්ග නැවත නවීකරණය කරන එක රොම්මඩ වලින් පිරීලා තිබ්බනම් ඒවා ඉවත් කරගෙන වැඩි ජල ධාරිතාවක් රඳවා ගැනීමට අවශ්‍ය විශේෂයෙන්ම බෝතැන්න ජලාශය වගේ එක දැන් ඒකේ තිබ්බ රොම්මඩ ටික ඉවත් කරලා ඒක ජල ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා. මේ විදිහට ගත්තාට පස්සේ රජරට කුසිකර්මාන්තය රැක ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒක ඇතුලේ ගත්තාට පස්සේ විශේෂයෙන්ම රජරට ගොවියන්ට සහ ගොවි සංවිධාන වලට මේකට පණිවිඩයක් නිකුත් කරලා තියෙන මේ වැව් වල තියෙන ජලය මේකට ඉතුරුලා තියෙන ජලය වෙන කිසි දෙයකට යවන්න එපා. ඒක වැව තුලම රඳව ගන්න කියන කාර්යය පිළිබඳව ගොවියන් දැඩි ලෙස දැනුවත් කරලා තියෙනවා. ඒක නිසා වැව් වල තියෙන ජලයත් රඳවාගෙන ඉදිරියේ එන අභියෝගයට මුහුණ දෙන්න අවශ්‍ය සැලසුම් ටික ආණ්ඩුව පැත්තෙන් හදලා ඒවා ක්‍රියාවට නංවමින් ඉන්නේ.